ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා කොහොමද බතික් නිර්මාණයක මේ විදිහට සියුම් රේඛාවන් ඉටි කරන්නේ නැතුව ඉතිරි කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මොකක්ද? ඒ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ඉටි කරාට පස්සේ නිර්මාණයක් වර්ණ ගන්නවන්නේ කොහොමද කියන එකත් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි ජනවාරි මාසයේ ළඟ නිසා අපිට මේ සීසන් කාලේ ගොඩක් බතික් නිර්මාණ ශිල්පීන්ට වගේම අපිටත් වැඩි යනුම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ කාර්යබහුලත්වය එක්ක අපිට පුළුවන් වෙලාවක් ලැබුණ ගමන් ඔය කට්ටියට මේ විදිහේ කුඩා නිර්මාණ හරි සිද්ධ කරලා ඉවර වෙලා මේ විදිහේ වීඩියෝ ටිකක් අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ ලස්සන නැති එක ගන්නම් සමා වෙන්න. හරි. මුලින්ම අපි යමු මේ විදිහේ ස්කෙච් එකක් ඇඳගෙන මේ ස්කෙච් එක ඉටි කරගන්න. ඉතින් මේකෙදි මම පාවිච්චි කරනවා ජෙන්ටින් එක කියන උපකරණය. මේකේ අවුට්ලයින් ටික ඉටි කරගන්න. ඉතින් ජෙන්ටින් එකක් භාවිතා කරද්දී ඔය කට්ටිය දැනුවත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ජෙන්ටින් එකේ ක්වොලිටි එක. ඒ වගේම තමයි ජෙන්ටින් එක සඳහා භාවිතා කරන ඉටි එකේ ක්වොලිටි එක. ඉටි එකේ ක්වොලිටි එක කියලා කියන්නේ ඉටි මිශ්‍රණය අපි සකස් කරගන්න ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණයන් සහ ඉටි එකේ උෂ්ණත්වය කියන එක. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති මේ නිර්මාණය මම ඉටි කරගෙන යද්දි මේකේ හැම ඒ කියන්නේ ත්‍රිකෝණාකාර නැවීම් ස්ථානයක්ම හරි ෂාප් විදිහට අපි නවලා ගන්නවා. දැන් ගොඩාක් අය ඉටි කරද්දී ඒ කට්ටියට එන ගැටලුවක් තමයි මේ ෂාප්නස් එක එන්නේ නැහැ. එතන ඉටි බිඳුවක් රැඳෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔය කට්ටියගේ පැරෆින් ඉටි මිශ්‍රණය නිවැරදි ආකාරයෙන් සකස් වෙලා නැති එක. ඉතින් මම ඔය කට්ටියට මීට කලින් දවසක සහ ෆ්‍රී වීඩියෝ වලදී කියලා දුන්නා අපි සාමාන්‍ය පුරුදු වෙන කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් ඉටි මිශ්‍රණයක් තමයි පැරෆින් ඉටි කිලෝ එකට මේ ඉටි 200ක් සහ රොසින් ග්‍රෑම් 50ක් කියන මිශ්‍රණය. ඉතින් මේ මිශ්‍රණය තුලින් උනත් අපිට මේ විදිහේ ෂාප් එකට ඉටි කර ගැනීම සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් මම මේ විදිහට මුලින්ම කරන්නේ අපේ නිර්මාණයේ අවුට්ලයින් ටික ඉටි කර ගන්නවා. ඒ කට්ටියට පේනවා ඇති මේකේ කොච්චර ලස්සනට ඒකාකාරී ඝනකමකින් යුතුව නිර්මාණය ඉටි වෙලා යනවා. ඉතින් මේ පළපුරුද්ද අනිවාර්යෙන්ම ඔය කට්ටිය ලබා ගත යුතු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක අභ්‍යන්තරයේ තියෙන රේඛාවන් ටික ඉටි වලින් ඉටි වෙන එක වළක්ව ගන්න. ඒ සඳහා මම පාවිච්චි කරනවා මෙන්න මේ විදිහේ කෙමිකල් එකක්. ඉතින් මේක ගොඩාක් පාරම්පරික බතික් නිර්මාණ ශිල්පීන් දන්න කෙමිකල් එකක්. මොකද මේ කෙමිකල් එක හදාගන්නේ ඒ ශිල්පීන් විසින්මයි. මේක කඩෙන් කොහෙන්වත් මිලදී ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ශිල්පීන්ගේ අත්දැකීම් සහ පළපුරුද්ද මත මේ වගේ දේවල් ඔවුන් නිෂ්පාදනය කරගන්නවා. ඉතින් මේක ගොඩක් අය හිතනවා මේක ගුරු මුෂ්ටියක් කියලා. මේක ගුරු මුෂ්ටියක් නෙමෙයි. ඇත්තටම අනවශ්‍ය පුද්ගලයන්ගේ අතට යෑම වැළැක්වීම තමයි ගොඩක් වෙලාවට ගුරු මුෂ්ටිය කියලා හඳුන්වන්නේ. ඉතින් මොකද සමහර දේවල් ඒවයේ වටිනාකම ඒ ආකාරයෙන්ම රඳා පවත්වා ගත යුතු නිසා. නමුත් අපි ওই කට්ටියට මේ කෙමිකල් වල කම්බිනේෂන් එක කොයි විදිහටද සිද්ධ කරලා තියෙන්නේ කියන එක පිළිබඳව කියලා දෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් මේ විදිහට අපි රේඛාවන් ටික ඉටි වලට ප්‍රතිරෝධී කරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට ෆනල් එකක් හරි ටූල් එකක් හරි භාවිතා කරලා ඉටි කර ගැනීම සිද්ධ කරනවා. ඉතින් මෙතනදී මම ටිකක් ඝනකම්ම තමයි ලයින් එක දාන්නේ. මොකද වීඩියෝ එකට මේක පැහැදිලිව පේන්න ඕනේ නිසා. ඉතින් ලස්සනට වීඩියෝ කරන්න නම් වෙලාවක් නැහැ. ඒ නිසා අපි හදිසිය තමයි මේ විදිහේ වීඩියෝ කිහිපයක් ගත්තේ. වීඩියෝ කොටස් කිහිපයක්. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති මේක කොහොමද ඉටි වලට ප්‍රතිරෝධී වෙන්නේ කියලා. මේක හරියට නිකන් තාප්පයක් වගේ ඉටි එක ගමන් කරන එක වළක්ව ගන්නවා. ඉතින් මේ විදිහට අපි නිර්මාණය සම්පූර්ණයෙන්ම ඉටි කර ගන්නවා. ඉතින් ඔය කට්ටියට මම කියලා දුන්නා මොකද රෙද්දකට අපි වෙනත් උපකරණයක් භාවිතා කරලා කිසියම් දෙයක් සිද්ධ කරනවා නම් රෙද්දට ඩැමේජ් වෙන්න තියෙන chance එකක් තියෙනවා. සාමාන්‍ය අපි කොච්චර කිව්වත් උෂ්ණත්වයකට පත් කරලා මේක අයින් කරත් ගොඩක් වෙලාවට අභ්‍යන්තරයට යෙදිලා තියෙන ඉටි කොටස් ඉවත් කර ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ වලට solutions අපි හොයන්න ඕනේ. ඉතින් ඒත් එක්කම තමයි මේක ගොඩක් වෙලාවට මේ කෙමිකල් එක අපිට සිල්ක් රෙදි, විස්කෝස් රෙදි ඕනෙම රෙද්දක් සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. කොටන් රෙදි සඳහා විතරක් නෙමෙයි ඕනෙම රෙදි වර්ගයක් සඳහා මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපි කරගෙන යද්දි නිර්මාණය සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ යොදන කෙමිකල් එක මගින් රෙද්දට හානියක් සිද්ධ වෙයිද? එහෙමත් නැත්නම් මේ කෙමිකල් එක මගින් ඩයි එකට ඒ කියන්නේ වර්ණ ගන්නවද්දි කිසියම් බාධාවක් සිද්ධ වෙයිද කියලා. ඉතින් ඒකටත් ඔය කට්ටියට විසඳුම් මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක තුළින්ම. කොහොමද අපි මේකට රසායනික ද්‍රව්‍ය කොහොමද ඉවත් කරගන්නේ රෙද්දෙන්? ඒත් එක්කම තමයි කොහොමද අපි මේ රෙද්ද වර්ණ ගැනීම සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව නිසියාකාරව ඔය කට්ටියට දැනුම ලබා දෙන්න මේ වීඩියෝ එක තුළින්ම අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති ඉතාමත්ම පහසුවෙන් අපි මේකේ නිර්මාණයේ සියුම් රේඛාවන් ටික අපි ඉටි කරන්නේ නැතුව බේර ගන්නවා. ඉතින් මේක ඔය කට්ටියට පළපුරුදු නිර්මාණ ශිල්පීන් නම් ජෙන්ටින් එකක් භාවිතා කරලා මේ විදිහේ රේඛාවන් ඉතුරු කරගෙන හරි ලස්සනට නිර්මාණ කරන අවස්ථාවන් තියෙනවා. නමුත් ආධුනික අයට සහ
ටිකක් කලබල අයට මේ වගේ ක්‍රමවේදයන් භාවිතා කිරීම ගොඩක් හොඳයි. ඉතින් මේකෙදි අපි මුලින්ම කරන්නේ කෙමිකල් එක යොදන එක. ඊට පස්සේ අපි මේ කෙමිකල් එක යොදපු තැන් වලට මෙන්න මේ විදිහට ඉටි යදීමක් සිද්ධ කරනවා. රයිට්. ඉතින් මේක හරිම පහසු ක්‍රමවේදයක්. කිසිම කෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔය කට්ටියට පේනවා ඇති සම්පූර්ණයෙන් ඉටි කරලා ඉවර වෙද්දි අපේ රේඛාවන් ටික ඉතාමත් පැහැදිලි වලට කෙමිකල් වලින් ආවරණය වෙලා තියෙනවා. ඩොට් තියලා තියෙන තැන් පව බලන්න. ඒ තැන් පවා නිවැරදිව ඉටි වෙන්නේ නැතුව ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ නිර්මාණය ටිකක් දුරට වේලුණාට පස්සේ රේඛාවන් ටික පැහැදිලි වෙලා තියෙන ආකාරය. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති දැන් මේකේ මේ පැත්ත ගත්තාම ඉතාමත්ම හොඳට රේඛාවන් ටික පැහැදිලිව තියෙනවා. දැන් අපි මේක අනිත් පැත්ත හරවලත් පොඩ්ඩක් බලමු. මොකද මේ පැත්තේ විතරක් රේඛාවන් ටික පැහැදිලි වෙලා බෑ. ඔන්න කන පිට පැත්තෙත් රේඛාවන් ටික ඉතාමත්ම පැහැදිලිව හොඳට අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් අපි ඉටි සීරීමක් හරි මොනවා හරි දෙයක් කරොත් එහෙනම් මේ විදිහට පැහැදිලි රේඛාවන් අපිට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් මෙතන මාරම ක්වොලිටි එකට ඔය කට්ටියට මේ දේවල් ටික ලබා ගන්න පුළුවන්. ඉතින් ළමයි මේක තමයි නිවැරදි ක්‍රමවේදය. අපි රේඛාවක් ඉටි කරන්නේ නැතුව ඉතුරු කරගන්න එක. ඉතින් මේකට ලොකු ආයාසයක් දරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඊටාත්ම සරල රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරලා මේ දේවල් ටික සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ රසායනික ද්‍රව්‍යයට ෆික්සර් එකක් යොදන නිසා අපි යොදන ඩයි එක පවා ඊටාත්ම හොඳින් මේකට ඇබ්සෝබ් කරගන්නවා. ඉතින් මේ වගේ දේවල් නිසා ඔය කට්ටියට ඊටාත්ම හොඳ නිර්මාණයක්, ගුණාත්මකතාවයෙන් යුතු නිර්මාණයක් සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. දැන් ඉතින් ඔය කට්ටියට තියෙන්නේ මේක වර්ණ ගන්නවන හැටි පෙන්වන්න. ඉතින් මම මේ විදිහේ නිර්මාණ කිහිපයක් කරගත්තා. අර නිර්මාණයේ සියුම් රේඛා ගණන අඩුයි. නමුත් මෙතන සියුම් රේඛා ගණන වැඩි කරලා මම මේ විදිහේ නිර්මාණයක් ඉටි කරලා තියෙනවා. ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඉතින් මේවයි ඩීටේල්ස් කොයි විදිහට දෙන්නේ කියලා අපි බලමු. ඩයි කරද්දි ඉතින් නිර්මාණයේ දෙපැත්තම එකම විදිහට බලන්න රේඛා ටික ඉතුරු වෙලා තියෙන ආකාරය. හරි. අපි මෙතනදී සාම්පල් ඩයි එකක් හදන්නේ. ඉතින් මේ සාම්පල් ඩයි එක හදන්න අපි සාමාන්‍ය ගොඩාක් අය දන්න ග්ලෝබල් සෝල්ට් ඩයි ක්‍රමවේදය භාවිතා කරනවා. ඉතින් මේ ගැනත් ලස්සන වීඩියෝ එකක් මම අරන් එන්නම් මේ ක්‍රමවේදය කොහොමද නිසියාකාරව සිද්ධ කරන්නේ කියලා. මොකද මේකෙදි හරි ලස්සන වර්ණයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි ලස්සන කළු පාටක් ගන්න පුළුවන්. ගොඩක් අයට මේ කළු පාට ගන්න අමාරුයි කියන ප්‍රශ්නයක් තියෙනවානේ පාට රෙදි වලට. එතකොට මේකෙදිත් අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා කොහොමද නිසියාකාරව මේ කළු පාට ගන්න කියන එක පිළිබඳවත් ඔය කට්ටියට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් බලන්න මේක රෙද්ද නමන හැටි නම් වැඩි හිතන්න එපා. මොකද ඔය කට්ටියට මේ වීඩියෝ එකේ මට පෙන්වන්න ඕනි නිසා තමයි මේ විදිහට මම වර්ණ ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට හරි ලස්සනට අපි වර්ණ ගන්නලා අවසන් කරලා බලමු නිර්මාණය කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔය කට්ටියට පේනවා ඇති මේකේ ලයින් ටික ලස්සනට ඩයි වෙලා තියෙනවා නේද? පාට වෙලා තියෙනවා. ඉතින් ඔය කට්ටියට තේරෙනවා ඇති රෙද්දට කිසිම ඩැමේජ් එකක් වෙන්නේත් නැහැ. ඉටි චුට්ටක්වත් ගෑවෙන්නේ නැහැ මේ රෙද්දේ සියුම් රේඛාවල. ඉතින් මේ විදිහට තමයි හරිම ක්වොලිටි එකට බතික් ප්‍රොඩක්ට් එකක් සිද්ධ කරද්දී වෘත්තිමය භාවය රැකගෙන වෘත්තිමය ශිල්පියෙක් විදිහට සිද්ධ කරන්නට ඕනි. ඉතින් අපි බලමු මේ රෙද්ද සෝදන්න. ඉතින් මම මේක ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට දාගන්න වෙනම ඩයි ටික වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොදලත් බලමු, දිගෑරලත් බලමු කොයි විදිහටද මේකේ සිද්ධ වෙන්නේ, මේකේ වර්ණ ටික කොයි විදිහටද ඇබ්සෝබ් වෙලා තියෙන්නේ කියලා. රයිට්. එතකොට දැන් ඔය කට්ටිය දැක්කා මේක ෆනල් එකෙන් ඉටි කරා. රයිට්. බලන්න කොච්චර ලස්සනද මේකේ කලර්ස් ටික ඇබ්සෝබ් වෙලා තියෙනවද රෙද්දට කියලා. ඉතින් මේක තමයි නිවැරදිම ක්‍රමය. කවුරු හරි ඔය කට්ටියට වැරදි මත ගේන්න හදනවා නම් ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. ඇත්තටම මේ නිවැරදි ක්‍රමවේදයන් භාවිතා කරලා නිවැරදි විදිහට බතික් කරන්න ඉගෙන ගන්න. මොකද වෘත්තිමය බතික් නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔයා බතික් කරන්න යනවා නම් ඉදිරියටත් ඔයා ඒ විදිහට කර්මාන්තය තුර රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ක්‍රමවේදයන් භාවිතා කරලා නිසියාකාරව බතික් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති මේවයි කිසිම ගැටලුවක් නැතුව හරි ලස්සනට මේ සියුම් රේඛා ටික ඩයි වෙලා තියෙන ආකාරය. ඉතින් මෙන්න මේක තමයි කිසිම ආකාරයකින් කිසිම උපකරණයක් භාවිතා කරන්නේ නැතුව රෙද්දට කිසිදු ඩැමේජ් එකක් වෙන්නේ නැතුව මේක අපි වර්ණ ගන්න ආකාරය. ඉතින් මේ ඊට ඉවත් කරාම බලන්න කොච්චර ලස්සනට මේ රේඛා ටික අපිට පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. ඔය කට්ටියට පැහැදිලිව පේන්න ඕන නිසා තමයි මේකේ thickness එක ටිකක් වැඩියෙන් අපි දාලා තියෙන්නේ. නමුත් මේකේ thickness එක මීටත් වඩා අඩුවෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ රසායනික ද්‍රව්‍ය ගැන ඔයාලට දැනගන්න ඕන නම් අපේ මේ කරන වීඩියෝස් ගැන කමෙන්ට් එකක් පල්ලෙහින් දාගෙන යන්න. ඔය කට්ටිය දැනුමක් ලබා ගත්තා නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනුවත් වෙන්න ෂෙයා කරගෙන යන්න. එහෙනම් හැමෝටම ස්තුතියි.